හෙලෝ යාළුවනේ වෙලාව 3:27යි. තම්නෙල්ලක් හදන්න ඕඩර් එකක් එවිල්ලා තියෙනවා. අපි එහෙනම් ඒක හදන්න පටන් ගමු. YouTube එකේ කවිඳු සීයාගේ කියලා අයිය කෙනෙක්ගේ තම්නෙල් ඕඩර් එක. ඒක හදන්න පටන් ගමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ එහෙනම් අපි අපේ ඇප් එක ඕපන් කරගමු. පොඩි වෙලාවක් යාවි මේකට මොකද මම කලින් ඊයේ ප්‍රොජෙක්ට් එකක් එහෙම කරා. ඒ ප්‍රොජෙක්ට් එකත් එක්ක ක්ලෝස් කරලා මොකක්ද දෙන්නේ අපි හරස් අතර හරවගමු. මොකක්ද ලේට කියන එක දීලා යන්න එහෙනම් වැඩේට. හරි ඉතින් යාළුවනේ මම ඉතින් මට ඕන කරන ඉමේජ් ටික මම මේකට ඇඩ් කරගත්තා. අපි දැන් මේකේ අර වටේට අවුට්ලයින් එක පොඩි ග්ලෝවින් එකක් හදා ගන්න ඕනේ. පොඩ්ඩක් අපි ඇඩ්ජස්ට් කරලා ලේ එකක් ඇඩ් කරගමු දැන්. එකක් ඇඩ් කරලා අපි ග්ලෝවින් එක හදාගමු වෙන ඉක්මනට. මැසේජ් උත් එනවා ඉතින්. ග්ලෝවින් එක හදාගමු. කලර් එක දාගමු අපි මේකේ සුදු පාටට දාගෙන එයා කිව්වේ නෝමල් කලර් එකක් දාන්න වැඩි තද පාටක් නැතුව කියලා. ඉතින් මම යූස් කරේ මේ කලර් එක. ඒ විදියට බ්‍රෂ් එකකින් දෙපාරක් විතර ටච් කරලා අපි බ්ලෙන්ඩින් මෝඩ් වල ඇඩ් කියන එක දාගමු. ඒක දාලා පේනදී පොඩි ලුක් එකක් ආවේ ඒකට. දැන් අපි මේක යටට තාලයක් ඇඩ් කරගෙන අපි ඒකට නිල් පාටක් පොඩි දම් පාටක් වගේ දාගමු. තාලය එකක් ඇඩ් කරලා ඒක දාගමු. ඔය විදියට අපි ඒකත් කොහොම දාගෙන ඒකෙත් පොඩ්ඩක් වැඩි වුණා. අපි අයින් කරලා ඉවරලා ඔපැසිටි පොඩ්ඩක් අඩු කරලා පොඩ්ඩක් වටේට එහෙම ලස්සන කලර් එක හදාගමු. කලර් එක හදාගෙන ඒකත් අපි බ්ලෙන්ඩින් මෝඩ් එකේ ඇඩ් කියන එක දාගමු. හරි මේක දැන් අපි මේ විදියට සේව් කරගමු. ඔහොම තමයි අපි එතන මේක තියෙන්නේ. දැන් අපි ඔක විදියට සේව් කරගෙන high quality සේව් කරගමු. ඊට පස්සේ අපේ Photoshop mobile version එක අපි on කරගමු. හරි ඉතින් දැන් අපි අපිට ඕන ෆොටෝ එක ඇඩ් කරගමු. ආපහු on කරගමු. මොකද්ද ඇබැද්දියක් කියලා ගියා. පේනවනේ ඉතින් යාළුවනේ වීඩියෝ එක දෙපැත්තෙන් වෙන මැජික් එක. අපි මේකෙදී අපේ thumbnail එකේ size එක තෝරගමු. size එක තෝරලා ඉවරලා අපි ෆොටෝ එක ඇඩ් කරගමු අපිට ඕන කරන ෆොටෝ එක ඇඩ් කරගමු. එහෙනම් අපි කලින් හදාගත්ත ෆොටෝ එක මම මේ විදිහට ඇඩ් කරගත්ත ඕන්න. අපිට මේකේ බ්ලර් එකක් හදාගන්න බැරි වුණා. බ්ලර් එක නැතුව පොඩි ලුක් එකක් නැහැ. අපි යමු කලින් අපි මේ ෆොටෝ එක එඩිට් කරගත්ත ඇප් එකට අපි ඒකෙන් බ්ලර් එක හදාගමු ඉක්මනට. එහෙනම් අර බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එකේ බ්ලර් එක නැතුව පොඩ්ඩක් අර ලුක් එකක් නැති වුණා. අපි මේක ෆොටෝ එක සිලෙක්ට් කරලා ඉෆෙක්ට් දාලා ඉවරලා අපි බ්ලර් එකක් හදාගමු. ඊට පොඩ්ඩක් මේ බ්ලර් එක සිත් නැහැ. අපි වෙන එකක් දාලා බලමු. ගානට විතර බ්ලර් එක හදාගමු. ඊට පස්සේ අපි සේව් කරගමු මේක. ඊළඟට ඔහොම high quality දාලා අපි සේව් කරගෙන ඊළඟට අපි ඇප් එක ඕපන් කරගමු. ඊළඟට අපි අලුත් thumbnail එකේ size එක තෝරගෙන ඉවරලා අපි ෆොටෝ එකත් ඇඩ් කරගමු. දැන් අපි ඉක්මනට අපිට ඕන කරන ටෙක්ස්ට් ටික හදාගමු. පේන විදිහට ග්ලෝ එක ඇඩ් වෙලා තියෙනවා. ටෙක්ස්ට් ටික දාගමු ඉක්මනට. ඉතින් යාළුවනේ අපි ඉක්මනට ටෙක්ස්ට් එක දාගමු. එහෙනම් ඔන්න ඔය විදිහට ටෙක්ස්ට් එක දාගෙන ඉවරලා අපි හැම ටෙක්ස්ට් එකකම ෂැඩෝ එකක් දාගමු. නැත්තම් මේ ටෙක්ස්ට් එක කැපිලා පේන්නේ නැහැ නේ. ඒකින්ද අපි ෂැඩෝ එකක් දාගමු. ෂැඩෝ එකේ ඔපැසිටි එක අපි 57ට දාගමු. හැම එකම මේ විදිහට දාගමු. 57 නිකන් වැඩි වගේ. ඉතින් අපි ඒක දාගමු 40ට වගේ. පේනවා 57 නිකන් වැඩි වගේ. ඉතින් 40ට වගේ දාගමු මේ ටෙක්ස්ට් එක. ටෙක්ස්ට් එකේ ඔපැසිටි එක මේ මොකද්ද ඩ්‍රොප් ෂැඩෝ එකේ ඔපැසිටි එක අපි 40ට දාගමු. පේනවා ඉතින් ඒක වෙනසක් 40ට දාගත්තට පස්සේ ඔය එක කියන එක බලන්න අඩු වැඩි වෙන හැටි. අපි 40ට දාගෙන ඕකේ දෙමු. හැම එක මේ විදිහට කරගන්න යාළුවනේ.
හරි ඉතින් ඔන්න ඔහම තමයි මේ අපි ඩ්‍රොප් ෂැඩෝ එක මේ වුණාට පස්සේ දැන් අපි පොඩි කොටුවක් හදාගෙන ඉවිල්ලා දැන් මේකේ ආතල් මේ මැච් එක ගන්න මේකේ ප්ලේ වෙන්නේ. අපි මේකේ තව ටෙක්ස්ට් එකක් දාගමු අපි. අම්බෝ මෙහෙමත් ආතල් වගේ එහෙම ටෙක්ස්ට් එකක් අපි ඇඩ් කරගමු මේකට. ඔය වගේ කොටුවක් අරගෙන ඉවරලා කැන්වස් එක අපි මේ කලර් එක දාගමු අපි රතු පාටට වගේ. රතු පාටට දාගෙන ඉවරලා 3D එක ඔන් කරගමු. 3D එක ඔන් කරගමු. කලර් 3D වලට ගිහිල්ලා 3D එක අපි කළු පාටට දාගමු. පොඩ්ඩක් ඇන්ගල් එක අපි 50ට වගේ දාගමු. පොඩ්ඩක් ලයින් එකේ බලන්න. ඊයරට දාගෙන ඉවරලා ඔපැසිටි පොඩ්ඩක් අඩු වැඩි කරගමු. ඊට පස්සේ ඒකටත් ඩ්‍රොප් ෂැඩෝ එක ඔන් කරගමු. ඩ්‍රොප් ෂැඩෝ එක ඔන් කරගෙන දැන් ඔන්න ඔහම තමයි ඩ්‍රොප් ෂැඩෝ එකේ ඔපැසිටි පොඩ්ඩක් අඩු කරගෙන බලමු. ඒකේ ලුක් එක අනුව තමයි පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. පොඩ්ඩක් ලස්සනයි. දැන් අපි බලමු මේ ටෙක්ස්ට් එක ඇඩ් කරගමු. දැන් අපි ටෙක්ස්ට් එකේ අපි ෆොන්ට් එක දාලා අපි යුනිකෝඩ් යන්නේ තිබ්බේ මේකට ෆොන්ට් එක. ඉතින් අපි කොපි කරගත්ත කෝඩ් එක අපි ෆොන්ට් එකට දාගමු. මට ෆොන්ට් එකේ නම මතක නැහැ මෙතනදී. නම සර්ච් කරලා එන්නේ ගිහින් අපි අරට ගිහින් මේ තියෙන තරු ඩිජිටල් කියලා කන්නේ ෆොන්ට් එක තමයි අපේ ෆොන්ට් එක. එක දාගෙන ඉවරලා අපි අර කොපි කරගත්ත කෝඩ් එක මෙතනින් පේස්ට් කරගමු. කොපි කරගත්ත කෝඩ් එක පේස්ට් කරගමු මෙතනින්. ඒක පේස්ට් කරගෙන දැන් අපි අතන ටික් එක දෙමු. ටික් එක දීලා ඉවරලා මේක ට්‍රාන්ස්ෆෝම් කරලා පොඩ්ඩක් සයිස් එකට හදාගමු. ට්‍රාන්ස්ෆෝම් කරන්න ගියන් පස්සේ තමයි පිස්සු වැදෙන්නේ. මොකද මේ ඇප්ලිකේෂන් එකේ අර ලොකු කරනකොට මේ පොඩි වෙනවා, පොඩි කරනකොට ලොකු වෙනවා. එහෙම සීන් එකක් තියෙනවා. අපි මේක දැන් ටික් කරලා ඉවරලා මේක පොඩ්ඩක් සයිස් එකට අපි තියාගමු තැනට. දැන් අපිට තියෙනවා hina emoji දෙයක් ඇඩ් කරගන්න වටේට. ඉතින් මේ පොඩ්ඩක් ආතල් වීඩියක් වුණාන් පස්සේ hina emoji දෙක තියෙන්නේ මෙපැයි. ඉතින් නැත්තම් බෑනේ. අපි ඒ දෙක ඇඩ් කරගමු ඉක්මනට. අලුවනේ ඉතින් මේ ඉමෝජි එක ඇඩ් කරගත් ඉමෝජි එක ලේයර් ඔක්කොගෙම පහළට වැටලා අපි ඒක දැන් පොඩ්ඩක් හදාගමු. ට්‍රාන්ස්ෆෝම් කරලා පොඩ්ඩක් ওই පැත්තට මේ රතු පාට ලේයර් උඩින් අපි තියාගන්න ඕනේ ඒක. එහෙම තියලා අපි ඒකෙම ඩුප්ලිකේට් එකක් අරගෙන ඉවරලා ඒක පොඩ්ඩක් එහි මේ ට්‍රාන්ස්ෆෝම් කරලා මේ පාර මේ ෆොටෝ එක සිලෙක්ට් වුණා. මේ අපි ට්‍රාන්ස්ෆෝම් කරලා ඉවරලා ඒකත් අනිත් පැත්තෙන් තියාගමු. ඔන්න ඔය ගානට විතර ඔන්න ඔහම. දැන් පොඩ්ඩක් අර ලස්සනට පොඩ්ඩක් ලුක් එකක් තියෙනවනේ මේ රතු පාට ලේයරකට. නැත්තම් පාළුයි. හරි. ඔන්න ඔහම තමයි ඉතින් අපේ thumbnail එක හැදුනේ. අපි එහෙනම් මේක ෆයිනල් ලුක් එක බලමු. එහෙනම් මේ thumbnail එකේ හැමෝටම කියනවා ඉතින් මේ වීඩියෝ එක බලවට ගොඩක් ස්තුතියි. එහෙනම් subscribe නොකරපු කට්ටිය subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. අනිවාර්යෙන් design කරගන්න කට්ටිය message එකක් දාලා තියන්න. description එකේ මගේ number එක තියෙනවා. ඒකට message එකක් දාන්න. මේ ෆොටෝ එක නම් අපි save දාගමු. ඔක තමයි ඉතින් කියන්න තියෙන්නේ. subscribe කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න. අඩුපාඩු ඇති. අඩුපාඩු තියෙනවා නම් comment එකක් දාගෙන යන්න. මම අර කලින් කිව්වා වගේ ඩිසයින් කරගන්නයි මැසේජ් එකක් දාන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ නම්බර් එක තියෙනවා. දැන් වීඩියෝ එක ලයික් එකක් දාලා ෂෙයා පාරකුත් දාන්න. යාළුවන්ටත් මේ වගේ වීඩියෝ දිගටම බලන්න. එහෙනම් අදට මං කැපෙනවා. good bye. ජය වේවා හැමෝටම.